ඔයාගේ ජීවිතේ කිසිම වෙලාවක එකම කෙනාට දෙපාරක් ආදරය කරන්න එපා. ඔයා කොල්ලෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පුළුවන්. නිකමට හිතලා බලන්න ඔයාගේ අතීතය ගැන. එකපාරක් රිද්දගත්ත හිත දෙපාරක් ඔයා රිද්ද ගන්න ලෑස්ති. නිකමට මතක් කරලා බලන්න යාළුවෝ ඔයාගේ අතීතය ගැන. ආදරය කරද්දී හරි ඒක ලස්සනයි, සුන්දරයි, අමුතුම ලෝකයක්. ඔව් ඇත්ත. හැබැයි ඒ තිබ්බ සතුට ගැන අනිවාර්යෙන්ම ඔයා ප්‍රශ්න කරන්න ගන්නවා. ඔයාලා දෙන්න පෙන්වුණා. නිකමට හිතලා බලන්න ඔයාට ඒ දේ වෙලා තියෙනවා නම් ඔයා හිතන්න පටන් ගන්නවා. ඔයාගේ පාර්ට්නර් ඇත්තටම ඔයාට ආදරය කරා. ඔයාට කිව්ව දේවල් ඇත්තද? ඔයා ඔයාගේ පාර්ට්නර් ගැන විශ්වාස කරපු දේවල් ඇත්තද? මේ වගේ ගොඩක් දේවල් ඔයාගේ ඔළුවට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයා ඔය ප්‍රශ්න වලට උත්තර හොය ඔයාගේ අතීතය ගැන ඔයා බොරු වෙන්න පටන් ගන්නවා. මං කතා කරන්නේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි පොදුයි. මොකද අපි ආදරය කරන ගත්තයන් පස්සේ සමාව දිදී ලව් කරන කට්ටියක් ඉන්නවනේ මේ සමාජයේ. එක වැරද්දක් කරා හරි අවුලක් නැහැ. මේ දේ හදාගෙන ඉස්සරහට යමු කියලා ඉවරලා ඒ වගේ කට්ටිය මට ඕන තරම් මැසේජ් කරලා අහනවා මොකද්ද මං දැන් මේකට කරන්න ඕනේ කියලා. කරන්න කිසි දෙයක් නැහැ. ඔයාට ඔයාව විශ්වාස කරන්න වෙනවා දැන්. නිකමට හිතලා බලන්න ඔයාට ආදරය කරන ගමන් තවත් එක්කෙනෙක්ට ආදරය දීලා යුවගාවට ඇවිල්ලා කියනවා හරි මට සමාව වෙන්න අනේ මගේ අතින් වැරද්දක් වුණේ කියලා. කොහොමද එතකොට ඒක ඇත්ත ආදරය වෙන්නේ? ඔයාට තනිකම දරා ගන්න බැරි කමට මොකද කරන්නේ ඊට පස්සේ? අර වැරද්දට සමාව දීලා ආයෙ ළඟට ගන්නවා. හරි it's okay සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. දැන් මම එහෙනම් ප්‍රශ්නයක් අහන්නම් ඔයාලට. ඔයා ඇත්තටම යාව සමාව දීලා ළඟට ගන්නේ ඔයා යාට ආදරෙකින්ද නැත්නම් සමාජයේ මිනිස්සු ආගෙන මොනවා හිතයි කියලා. නැත්නම් ඔයාලා ගැන තියෙන මතකය ඔන්න ඔය දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න යාළුවා. ඔයා එයාව ළඟට ගන්න ඔයාලගේ තිබ්බ පරණ මතකයන් වලට නම් ඔයාගේ ජීවිතේ ඉස්සරහටත් ඔයාට බලාපොරොත්තු වෙන්න වෙන්නේ ඔය වගේම දේවල් තමයි. මොකද එකපාරක් එක මිනිස්සෙක් ඒ දේ කරා කියන්නේ දෙවෙනි පාරත් ඒ මිනිස්සයා හිතන්නේ නැහැ. ඒ දේ තව පාරක් try කරලා බලන්න. ඒක නිසා ඔයාගේ ජීවිතේ ඔයා ආදරය කරපු පාර්ට්නර් ඔයාව දාලා ගියා නම් වැරද්දක් හරි මොකක්ම හරි දෙයක් කරලා ඔයාගේ ජීවිතේ අහක් වුණා නම් ආයෙ ආව ළඟට ගන්න එපා.